සමහර අය ඉන්නවා කසාද බැඳලා පොඩි කාලයක් බොහෝම ආදරෙන් ඉඳලා ඊට පස්සේ ඩිවෝස් වෙන. ඒ ඩිවෝස් වෙන හේතුව බල්ලි වෙරලා අපි කියනවා මේ මිනිස්සයා මහා බල්ලෙක්. අපි කියනවා අපේ වචන වලින්. ඒ මිනිස්සයා මහා කැත වැඩක් කළේ අර ගැහණිව අනාථ කළා. පින්වතුනි මේ සසරේ ගනුදෙනුවක්. ඒ දෙන්න ඒ ගනුදෙනුව පියවෙමින් යනවා. ඔබ මොකද කරන්නේ? ඒක මැද්දට පැනලා තව එකක් පටන් ගන්න හදනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි පින්වතුනි. බුදුහාමුදුරුවෝ කියපු දේ හොඳට අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ සිංහයා ඉපදිලා ඉන්නේ මුවාව කන්න. ඒක අපිට නවත්තන්න බෑ. අපි කොහොමද ඒක නවත්තන්නේ? ඔබ කල්පනා කරලා බලන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා කොහොම හරි සෝතාපන්න වෙලා සිංහෙක්වත් මුවෙක්වත් වෙන එකෙන් වළකින්න. අන්න ඒකයි තථාගතයන් වහන්සේට උවමනාව තිබ්බේ. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ. නැත්නම් උන්වහන්සේට උවමනාටත් වඩා තිබුණා කොසල් රජුරවන්ට කියලා චුන්දසූකරගේ වැඩ නවත්තන්න. කවදාක්වත් උන්වහන්සේ ඒව කරන්න ගිහිල්ලා නැහැ. උන්වහන්සේ කවදාක්වත් ඔය සත්තු මරණ වැද්දන්ට ගිහිල්ලා මේ වැද්දෝ ටික කතා කරලා මේ සත්තු මරන්න එපා කිව්වේ නැහැ. ඒ අය කරගෙන ආපු ගනුදෙනු පින්වතුනි ඒ අයට කරගෙන යන්න වෙනවා. ඒක අපිට කවදාක්වත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම තව එක උදාහරණයක් කියන්නම් බුද්ධ කාලේ සිද්ධ වෙච්ච දෙයක්. ඔබ අහලා ඉන්න මුගලන් මහරහතන් වහන්සේ ගැන. ඉරිදියෙන් උන්වහන්සේ හා උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් ඉදිරි තථාගතයන් වහන්සේ විතරයි. අනිත් කිසිම රහතන් වහන්සේකට උන්වහන්සේ හා සමාන ඉරිදියක් නැහැ. ඉරිදිම තුන අතර අග්‍රස්ථාන. තථාගතයන් වහන්සේ හැරුණාම ඉරිදියෙන් වැඩිම උන්වහන්සේ. උන්වහන්සේගේ අවසාන කාලෙදී උන්වහන්සේ කැලේ කුටියේ භාවනා කර ඉන්නවා. මේ භාවනා කරගෙන ඉන්න වෙලාවේ හොරු ඇවිල්ලා වැටලුවා. ඇයි මේ හොරු ඇවිල්ලා වැටලුවේ? උන්වහන්සේ ඉරිදිය පාලා අන්‍යාගමිකයෝ ගන්නවා මේ බුදුදහමට. එන අන්‍යාගමිකයන්ට සත්‍ය පහදලා දෙනවා. මිසක් මේ බුදුදහමේ ඉන්න පිරිස වැඩි කරන්න හදනවා එහෙම නෙමෙයි. අන්‍යාගමිකයන්ට කතා කරලා ඉරිදිය පාලා පහදගෙන ඉවර වෙලා සත්‍ය පහදලා දෙනවා. ඔය තුල අර අන්‍යාගමිකයන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. හරි තරහක් තිබ්බා මුගලන් මහරහතන් වහන්සේගෙන්. කට්ටිය කතා වුණා මේ මහාන හිටියොත් කළු මහාන කියලා කියන්නේ උන්වහන්සේ. මේ කළු මහාන හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට මේක තවදුරටත් කරගෙන යන්න බෑ. ඒක නිසා මේකව මරන්න ඕනේ කියලා හොරු කල්ලියකට බාර දුන්නා. උන්වහන්සේව ඝාතනය කරා. උන්වහන්සේ කැලේ කුටියේ භාවනා කර ඉන්නකොට හොරු ඇවිල්ලා වැටලුවා. උන්වහන්සේ මේක ඉරිදියෙන් දැක්කා. දැකලා මේ හොරු මහා පාප කර්මයක් කරගන්න යන නිසා උන්වහන්සේ යතුරු හිලින් පැනලා ගියා. පැනලා ගියා කියන්නේ උන්වහන්සේට ඉරිදිය තියෙනවා. උන්වහන්සේට ඕනේ දෙයක් කරන්න පුළුවන්. යතුරු හිලින් උන්වහන්සේ වැඩියා. දෙවෙනි දවසෙත් භාවනා කරගෙන දෙවෙනි දවසෙත් ඇවිල්ලා වැටලුවා. ඒ දවසෙත් උන්වහන්සේ යන්න ගියා. හැබැයි තුන්වෙනි දවසෙත් ඇවිල්ලා මේක මේ එකම විදිහට මේක හැමතිස්සෙම සිද්ධ වෙන්න නිසා උන්වහන්සේ බැලුවා මේ මොකක් නිසාද මට මේක වෙන්නේ? උන්වහන්සේ ඒ වෙලාවේ හොරු ගැන වෛර හිතන්න නෙමෙයි ගියේ. මොකක් නිසාද මේක මට වෙන්නේ කියලා උන්වහන්සේ ඉරිදියෙන් බැලුවා. පෙර ජාතේ සීක. අන්න එතකොට දැක්ක උන්වහන්සේ පාරමිතා පුරන්නත් කලින් බොහෝ කාලයකට ඉස්සෙල්ලා තමන්ගේ අන්ධ අම්මවයි තාත්තවයි තමන්ගේ බිරින්දෑගේ කීමට කැලේකට අරගෙන ගිහිල්ලා බිරින්ද කියනවා මේ අම්මවයි තාත්තයි මට තවත් බලා ගන්න බෑ. මේ දෙන්නව මරමු. කැලේකට අරගෙන ගිහිල්ලා අනේ අම්මේ තාත්තේ අපිට හොරු ගහනෝ කියලා පොල්ලක් අරගෙන අම්මටයි තාත්තටයි දෙන්නටම තඩි බහලා මරණ කම්ම ගහලා. ඒ කරපු පාප කර්මෙට අම්මා තාත්තා දෙන්නව මරපු පාප කර්මෙට අපායේ ගිහිල්ලා අන්ත දුක් විඳලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් දුක් විඳලා പ്രേත යෝනි වල ඉපදිලා අසුර යෝනි වල ඉපදිලා ඊට පස්සේ මනුස්සත්වයේ ලබාගෙන තමයි ඔය බුද්ධ කාරක ධර්ම පුරන්න පටන් ගත්තේ උන්වහන්සේ. මේ මම මේ කියන එක මේ බුදුවරු බොහෝ කාලයකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දෙයක්. ළඟපාතක එහෙම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් උන්වහන්සේ ඒ විදිහට පාරමිතා පුරාගෙන දැන් උන්වහන්සේ දැනගත්ත මේක මට කොහොම කළත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ගනුදෙනුවේ ස්වභාවය. උන්වහන්සේ මොකද කළේ? සද්ද නැතුව හිටියා. අර හොරු අර කුටිය බින්දලා උන්වහන්සේට ගැහුවලු ඇට කෑලි වලට කැඩෙනකම්. දැන් ඔබ හිතලා බලන්න හොරුන්ට ඇවිල්ලා හොරුන්ට බාර දුන්නේ කොහොම මොකක් කරන්නද? මරන්න විදි කොච්චර තියෙනවද? කඩුවක් අරගෙන ඇවිල්ලා බෙල්ල කැපුවා නම් මැරෙනවනේ නේද? නමුත් කොහොමද ඒක සිද්ධ වුනේ? ඒ හොරු පිරිස විසින් පොළු අරගෙන අර හාමුදුරන්ගේ ඇට කෑලි වලට කැඩනකම් ගහලා තියෙනවා. මේ අත පය වල තියෙන ඇට කෑලි වලට කැඩෙනකම් ගහලා දාලා ගියා. උන්වහන්සේ 이르දි බලයෙන් ශරීරයත් අරගෙන බුදුහාමුදුරු ගාවට වැඩලා
බුදුහාඳුරන්ගෙන් අවසර අරගෙන පිරිනුවම් පෑවා. මේක ආරංචි වුණා කොසල් රජුරවන්ට. කොසල් රජුරෝ කියලා කියන්නේ බුදුහාඳුරන්ට සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට පුදුම ආදරය කරපු රජ කෙනෙක්. කොසල් රජුරන්ට මේක ඉවස ගන්න බෑ. වහාම රාජනියෝගයක් පැනෙව්වා ඉක්මනට මේ හොරු ටික අල්ලපල්ලා කියලා. මේ හොරු ටික අහු වුණා. අහු වුණාට පස්සේ රාජනියෝගයක් දුන්නා. පපුව මත්තක් යනකම් පපුව ගාවට යනකම් පොළවේ වල දාලා ඇතුම් බැඳපු නගුලෙන් සීසාන්න කිව්වා බෙලි කඩලා යන්න මුංගේ. හිතන්නකෝ ඇතු දෙන්නේ බැඳපු නගුලක් කියලා කියන්නේ ගහකුතු දුරගෙන යයිනේ. නේද? පොඩි දඬුවමක්ද බලන්න දුන්නේ. ඕක බුදුහාමුදුරන්ට ආරංචි වෙලා බුදුහාමුදුරුවෝ කිව්වා මහරජා හොරු මෙච්චර දරුණුනේ හොරුන්ගේ තියෙන වරදකටම නෙමෙයි. මේ මුගලන් කරපු ලොකු පාප කර්මයක් පරිසම් දෙන්න. ඒක නිසා ඔය දඬුවම ලිහිල් කරන්න කියලා. අද ඔබට මුණ ගැහෙන යම් පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා ඔබ අඳුර ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා ඔබ ගාවට ආවේ සමහර විට ඔබට යමක් දෙන්න. එහෙම නැත්නම් ඔබෙන් යමක් ගන්න. ඒක තමයි සත්‍ය.